හොඳයි ජේසුස් වහන්සේගේ නාමෙන් ආශිර්වාදයි. ප්‍රේමණීය මිත්‍රවරුනි, අපි බලන්න යනවා ඉතා සුවිශේෂී වූ තවත් එක් කාරණාවක් ගැන. ඊශ්‍රායල්වරු ගැන අපි හිතන්න ඕනේද? ආමෙන්. ඊශ්‍රායල්වරු ගැන අපි හිතන්න ඕනේද? එක ප්‍රශ්නයක් විදිහට අපි අහුවොත් ඔව්ද නැද්ද? ඔව්. ඊශ්‍රායල්වරු ගැන අපි හිතන්න ඕනේ. ඇයි එහෙම හිතන්න ඕනකම තියෙන්නේ? දෙවියන් වහන්සේ හිතන නිසා. ආමෙන්. දැන් සෙනග මෙහන අපි දන්නවා බයිබලයේ අපට පෙන්වන දේ තමයි දෙවියන් වහන්සේ විසින් යම් දෙයකට ප්‍රසන්නද, යම් දෙයකට ඇලුම් කරනවාද, එක ගතිගුණයක් හෝ වේවා, යම් කෙනෙක් හෝ වේවා, යම් සිදුවීමක් හෝ වේවා, උන්වහන්සේගේ පඬතක් වේවා, කුමක් හෝ උන්වහන්සේ ප්‍රසන්න නම්, උන්වහන්සේ කැමති නම්, උන්වහන්සේ කැමති දෙයට උන්වහන්සේගේ සෙනග විදියට අපිට කැමති වෙන්න වෙනවා. ආමෙන්. හලෙලූයා. ඉතින් ඒ නිසා එහෙම බැලුවොත් මේ ඊශ්‍රායල් කියන මේ නාමය මේක කැඩුවොත් කීපයකට මේක සෙනගක්, මේක නාමයක්, තව ටිකක් තවදුරටත් කිව්වොත් මේක එක්තරා එක පුද්ගලයෙක් ඉලක්ක කෙරූ තැබූ නාමයක්, විශේෂයෙන් එක් පුද්ගලෙක් ඉලක්ක කරගෙන, රයිට්. එහෙම පැත්තකින් තියලා අපි කොටස් දෙකකින් බැලුවොත් මේක සෙනගක් වගේම මේක රටක්. ආමෙන්. හොඳයි. දැන් කොතනද බයිබලයේ තියෙන්නේ ඊශ්‍රායල් කියන මේ සංකල්පය විදියට අපි ගත්තොත් මේ ඊශ්‍රායල් කියන දෙයට දෙවියන් වහන්සේ ඇලුම් කරනවාය. ඒ නිසා දෙවියන් වහන්සේගේ සෙනගවන සමස්ත කිතුණු සෙනග, ඒ කියන්නේ ඊශ්‍රායල් නොවන සෙනග ද මේ ඊශ්‍රායල් කියන මේ මැද පෙරදිග තිබෙන සෙනගට හා රටට ඇලුම් කරන්න ඕනේද? ඇලුම් කරන්න ඕනේ. මේ සඳහා බයිබලයේ ඉතා සුදුසු ස්ථානයක් මම ඔබට පෙන්වන්න යනවා. ගීතාවලිය 122 6 තියෙනවා ප්‍රසිද්ධ ප්‍රකාශයක්, ප්‍රසිද්ධ කියමන, ප්‍රසිද්ධ බයිබල් පදයක්. මොකක්ද? යෙරුසලමේ සමාදානයේ උදෙසා යාචනා කරව. තීට ප්‍රේම වන්නෝ දියුණු වන්නෝය. දැන් මෙතන මේ ස්ථානය ගැඹුරු ලෙස විග්‍රහ කරන්න යන්නේ නැහැ. මෙතන කාරණා දෙකක් නිකන් මම කියාගෙන යන්නම්. දැන් දෙවියන් වහන්සේ විසින් පෙන්නනවා යෙරුසලමේ ගැන, යෙරුසලමේ සමාදානයේ. දැන් යෙරුසලම කියලා හඳුන්වා දෙද්දිම කිතුණු වන සියලු දෙනා පහේ දන්න අය දන්නවා මේක එක්තරා නගරයට කියන එකක් තමයි. නමුත් මේක සමස්තයට කියන එකක්, සමස්ත රටට කියන එකක්. හරි. මොකද රට ඇතුලේ මේක නියෝජනය වෙන්නේ මේ යෙරුසලම් නගරය, ශුද්ධ වූ ස්ථානය. හරි. එතකොට රට තිබ්බොත් තමයි මේ ස්ථානේ තිබෙන්නේ. හරි. ඒක නැත්ත. ඒ නිසා මේක කියන්නේ සමස්තයට, මුළු ඊශ්‍රායලයටම. රයිට්. එතකොට මේකට යාචනා කරන්න කියලා කියනවා. එහෙම කරන අයට දියුණු වෙනවා කියලා කියනවා. හෝ රයිට්. දැන් මේක මට කනට වැටුණු කාලේ ඉඳලම, ඒ කියන්නේ කාලයක් තිබ්බා. දැනුත් එහෙම ඇති, බෞද්ධරක් අනිවාර්යයෙන්ම එහෙමයි. මේ යෙරුසලමේ මෙන්න මේ ස්ථානය අල්ලගෙන සමහර අය තමුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් යාචනා කරනවා. ඒ කියන්නේ
සෝය පිණිස දියුණුව පිණිස මේක හොඳ පොයින්ට් එකක් කියලා. තමන්ගේ යාත්‍රාවේදී යෙරුසලම වෙනුවෙන් යාඥා කොටසක් සමහරකට මූලික වශයෙන් වෙන් කරනවා. රයිට්? මේක හරිද? මේක හරිද වැරදිද? එහෙම නැත්නම් මේකෙන් මෙතනින් එන්නේ ඒකද? ඒක විතරක්ද? ගැන අපි අද බලන්න යන්නේ නැහැ. මම නිකන් මං කිව්වේ අර කලින් කිව්වා වගේ කියාගෙන යන්නේ මේ ඊශ්‍රායලයට එහෙම නැත්නම් යෙරුසලමට යාඥා කරන්න ඕනේ මෙතන ස්ථානයේ ඩිරෙක්ට් අපිට පේන දේ වන ඩිරෙක්ට් අපිට කෙලින්ම අපිට පේනවන දියුණු වීමක් බලාගෙන නෙමෙයි. ආමේ. දියුණු වීමක් සෝයක් බලාගෙන නෙමෙයි. මෙතන වෙනම ඊට වඩා දෙයක් තියෙනවා. වෙනම දෙයක් තිබෙන ප්‍රකාශයක්. right? ඒ නිසා ඒක පසුවට කතා කරන්න දාගමු. right. එතකොට දැන් මෙතන තියෙන මගේ කාරණාවට ඊශ්‍රායල් වෙනුවෙන් ඊශ්‍රායල් සෙනග වෙනුවෙන් අපි හිත ගන්න ඕනේද? හිතන්න ඕනේද? ඒ ගැන ඇතුළේ ගැන කතා කරන්න සුදුසු ස්ථානය තමයි ස්ථානයක් විදිහට මම ගත්තා 122:6 යෙරුසලමේ සමාදාන උදෙසා යාඥා කරන්න කියන එක. ආමෙන්. දැන් මේ ස්ථානය ගැන පොඩ්ඩක් කිව්වොත් මේ ස්ථානය කියන්නේ මේ ගීතාවල 122 මේ ගීතිකා කොටස මේක අපි කියනවා මේක ලඝු කරන්නේ එහෙම නැත්නම් මේක ලියුව කෙනා බොහෝ විට දාවිත් තමයි මේ ස්ථානෙත් මේක ආරෝපණය කරනවා. දාවිත් විසින් මේක ලිව්වා කියන එක. නමුත් දැන් අපි දන්නවා යෙරුසලමේ සමාදානයක් වෙන්න දාවිද්ගේ කාලේ යෙරුසලමේ සමාදානයට තමයි බරව තිබ්බේ. එන්න යෙරුසලම ගොඩනගාවට පස්සේ නිල වශයෙන් යෙරුසලමේ අසමාදානය දාවිද්ගේ කාලේ තිබ්බේ නැහැ. නමුත් දාවිද්ගේ අන්තිම කාලෙදී අසමාදානය වෙන්න පටන් ගත්තා. ඒ නිසා බයිබල් විශාරදුරු කියන දරන මතය තමයි මේ නිසා මේක දාවිත් විසින් ලිව්වා නම් ඔහුගේ අන්තිම කාල විශේෂයෙන්ම ඔහුගේ පුතාගේ විශේෂයෙන්ම ඔහුගේ බැත්ෂෙබාගේ සම්බන්ධ සිදුවීම් පස්සේ දිගින් දිගට ආපු කරදර අබිසොලම්ගේ විශේෂයෙන්ම මුල්වරට එතකොට ඔහුගේ පවුලෙම ඔහුගේ දරුවන්ගෙන් ආපු ඒ ප්‍රශ්නත් එක්ක ඒවදී ඒ කාලය අල්ලලා ඒ ගැන යම් මොකද්ද කියන්නේ අන්න ඒ කාලේ ලිව්ව ඒ ගැන එම මොකක්ද ඒකට කියන්නේ හරියටම දැනෙන්නේ කිව්වොත් අන්න ඒ කාරණේ මුල් කරගෙන රයිට් එන්නේ කාරණා මුල් කරගෙන ලිව් එකක් වෙන්න පුළුවන් කියලා කියනවා. එහෙම නැත්නම් යෙරුසලමේ දාවිද් කාලේ අසමාදානයක් තිබ්බේ නැහැ. රයිට්. එතකොට මේ කාටද යාත්‍රා කරන්න කියලා කියන්නේ මෙන්න මේ කාලේ යෙරුසලමේ තිබ්බ මේ ප්‍රශ්නේ නිසා ඩිරෙක්ට් මේ යෙරුසලමේ ප්‍රශ්නේ නිසා දාවිද් වටා ඉන්න සෙනගට තමයි එහෙනම් මේ කාරණේ කියන්නේ. නමුත් මේක අනාගත වාක්‍යයක්ද මේක අදටත් ගැලපෙනවද කියලා බැලුවොත් ඔව් කියලා කියන්න පුළුවන්. රයිට්. හරි. එහෙනම් මම දැන් මගේ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද එතකොට? ඊශ්‍රායල් වරුන් ගැන අපි හිතන්න ඕනේද? යාඥාව කරන්න ඕනේද? ඒ ගැන අපි හිතන්න ඕනේද කොටින්ම? ඔව් හිතන්න ඕනේ. ඒ දෙවියන් වහන්සේ හිතන නිසා. ආමෙන්. දැන් මම ඔබට පොඩ්ඩක් ඒක පොඩ්ඩක් අපි මම අවසන් කරන්න යන්නේ මෙන්න මේ ආකාරයෙන්. දැන් ඊශ්‍රායල් වරු ගැන හිතන්න ඕනේ මේ එක්තරා මනුස්ස කණ්ඩායම යුදවරු. ඒ කියනෝනේ යුදවරු ජෝයිස්ලා කියලා කියනවා. ජෝස්ලා කියලා කියනවා. ඒතකොට මේගොල්ලෝ මේ කියන්නේ ඊශ්‍රායල් කොහොම තවත් මේ සෙනගක් කියන එකෙන් අපි බැහැර වෙන්න ඕනේ. ඇයි දන්නවද? ඊශ්‍රායල් කියන එක සෙනගක් තමයි. නමුත් ඒකේ මුල් උප්පත්තිය විලා ඒක නාමයක්. ඒක නාමික තේරුම. මොකද්ද? ඊශ්‍රායල් කියන්නේ පොරබදා ජයගත් තැනත්ත කියන එක. ආමෙන්. එතකොට කෙනෙක් ඊශ්‍රායල් වගේ හිතන්න. ඊශ්‍රායල් වගේ කෙනෙක් කියන්නේ ඊශ්‍රායල් වගේ ආත්මික හරි වෙන්න ඒක පැත්තකින් වරදක් නැහැ. ආමෙන්. ඒ කියන්නේ මෙමය. එයා ඒක දැනගෙන නෙමෙයි කරන්නේ. අද බහුතරයක් වෙන්නේ ඊශ්‍රායල් වෙන්න හදන්නේ. ආත්මිකව හරි භෞතිකව වෙන්න බෑ කියලා දැනත් ඒක එතන තිබුණ දේ හරියට වටහාගෙන නෙමෙයි. නමුත් විය යුතුයි.
ඇයි ඊශ්‍රායල් කියන මේ ගැන අපි හිතන්න ඕනේ කියන්නේ අපි ඊශ්‍රායල් කෙනෙක් වෙන්න ඕනේ. මොකද්ද? ඇයි එහෙම එන්න හේතුව? ඊශ්‍රායල් කියන නාමය මේක නාමික තේරුමක්. පළමු උප්පත්තිය මේ ඊශ්‍රායල් කියන වචනේ සහ ඊශ්‍රායල් කියන මේ මහා සංකල්පය ගොඩනැගීමේ පළමු දේ තමයි මේක නාමික පොර. මොකක්ද නාමික තේරුම? ඊශ්‍රායල් කියන්නේ පොර දෙවියන් වහන්සේගෙන් පොරබදා ජයගත් තැනත. එතකොට මේක කෙනෙක් කියන්න, මේ ගැන මෙනෙහි කරන්න, මේ ගැන හිතන්න, මේකත් එක්ක බොහොම සමීපව ඉන්නවා කියලා කියන්නේ මේක ඇදහිල්ලේ ප්‍රකාශයක්. පොරබදා ජයගත් තැනත්තා. නමුත් අද වර්තමානයේ අපි තාමත් පොරබදිනවා වෙන්න පුළුවන්. හැබැයි මේක හොඳට හැබැයි එවැනි අවස්ථාවක මේක හොඳ ප්‍රකාශයක්. මේක හොඳ මොකක්ද මේකට කියන්නේ? ප්‍රකාශයක් වගේම මේක හොඳ දෙයක්. ඊශ්‍රායල් ගැන හිතන එක. ඒක මේ මිනිස්සෙක් ගැන හිතනව නෙමෙයි. අපි යුදෙව් ගැන හිතන්න ඕනේ. ඇයි? දෙවියන් වහන්සේගේ බිහි කරගත් මුල් ඵලය. රයිට්? නමුත් ඊටත් මුලට ගිහිල්ලා උඩට ගිහිල්ලා බැලුවොත් එම මේක මොකද්ද? මේක රටක්. මේක ඇවිල්ලා අලු දූවිලි වගේ මේක භූමිය. මේක දේශයක්. ආමෙන්. එතකොට ඒකත් ටිකක් උඩට આવොත් මුලටම આવොත් එම මේක ඇවිල්ලා ඇදහිල්ලේ ප්‍රකාශය. ප්‍රශංසා වේ. ඒ නිසා මම පොඩ්ඩක් සමීප කරේ මේ ඊශ්‍රායල් ගැන සමස්ත කිතුනොම ඇයි හිතන්න ඕන කියන කාරණය. එහෙම හිතීමෙන් ඒක කොහොමද අපිට බලපාන්නේ කියන කාරණය. ආමෙන්. ප්‍රශංසා වේ. ඒ නිසා පණිවිඩය හොඳට හිතර ගන්න. පණිවිඩය ඇති වැදගත්කම බලන්න. පොරබදා ජයගත් තැනත්තා. පැහැදිලිව මේක ජය ගැනීමක් වෙලා ඉවරයි. නමුත් අද අපි පොර බදිමින් ඉන්න පුළුවන්. නමුත් ඇදහිල්ල කියන්නේ ලැබුණායයි කියලා හිතන්න. ආමෙන්. ලැබුණායයි කියලා හිතන්න. ඒ නිසා මේ කාරණාව ගැන මේකත් ඔබේ ජීවිතයට එකතු කරගන්න. එහෙනම් ජේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද. ජේසු පිටයි.